හරි හයි කොහමද යාළුවනේ මම දැන් ඉන්නේ අපේ අක්කලා කෙනෙක්ගේ ගෙදර මේ දැන් පේනවනේ මෙයා මේ බරටම වැඩ දන්නවද මේ මොකද්ද කරන්න කියලා ඕගොල්ලෝ ඉතින් වෙඩින් වලට ගියාම ඉතින් රසට කන කේක් එකක් හදනවා මේ අපේ අක්කගේ ලොකු දූගේ වෙඩින් එක මෙයා ඉතින් ලේසි මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මෙයා මේ සිංගර් එකේ උපදේශිකාව ඉතින් එයාම එයාගේ දුවගේ වැඩේ හදනවා අපේ අක්කා සිංගර් එකට බැඳිනකොට අපේ දුව හම්බෙන්න හිටියේ. දැන් එයාගේ වෙඩින් එකට එයා වැඩ හොගල් පේනවනේ. එයාට ඉතින් කෑම හදන එක නැති මේ දවස්වල මේ ගෙදර තියෙන ටිකක් මෙස් වෙලා තියෙන හේතුව දන්නවනේ. ඉතින් වෙඩින් එකක් කිව්වම ඉතින් ගෙදරම ඉතින් අලි කලබල. ඔන්න ඔහොම තමයි යාළුවනේ පොඩ්ඩක් බලා ගන්න මේ වගේ මේ කේක් ෆ්‍රේම් එකකට දාගෙන අක්කා මේ වැඩේ කරනවා. ටිකක් එක ලේසි නෑ. ඉතින් කනතරන් ලේසි නෑ මේ වැඩේ කරන්න. ඔයගොල්ලොත් පෙන්වන්න ඕන කියලා හිතුණා මේ අක්කාගේ අපේ අක්කාගේ නම සේදර. ඉතින් එයා ටිකක් ජනප්‍රියයි. ඉතින් මේ සිංගර් එකට ගියාම ඉතින් ඕන කෙනෙක් සේදර නෝනා කිව්වම ඉතින් දන්නවා. ඔන්න ඔහොමයි කේක් එක හදන්න. තාම ඉතින් මේ කේක් එක කපන්න බැලුවේ නෑ. දැන් මේ තාම පොඩ වේලා ගන්න ඕන. ඒ වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් කේක් එකේ වැඩ ටික ඉතිරි ටික එනකන් ඔහොම ඉමු. ඊළෙන්නම්